අම්මේ මං අද රොසාන්ලා ගෙදර යනවා හොඳේ. හා පුතේ යන්න. රොසාන් ඇයි බං කෑ ගහන්නේ? ඇයි? වරින් බං පාක් එකට යන්න. යම පොඩ්ඩක් ඉඳපන් මං අම්මට කියලා එන්න. අම්මේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ. මොකෝ පුතේ? අම්මේ මං උපුලුත් එක්ක පාක් එකට යනවා හොඳේ. හා පුතේ. බුදු සරණයි පුතේ. අපි ගිහින් එන්නම් නැන්දේ. හොඳට හැටිච්ච පුතෙක් වගේ. ඒ බං ඇයි බං ඔබ අම්මට වැන්දේ? මම කොහේ ගියත් මගේ අම්මට තාත්තට වැඳලා යන්නේ. ඔයාගේ අම්මා තාත්තා වුණත් මගේ අම්මා තාත්තා වගේ තමයි. ඇයි බං එහෙම කියන්නේ? ඔයා වඳින්නේ නැද්ද අම්මයි තාත්තට? නෑ බං මම තාම ශිෂ්‍යත්වයෙන් පස්සේ තාම අම්මට වැඳලා නෑ එක දවසක්වත්. ඒකට ගමන් නෑ. දැන් අපි සෙල්ලම් කරමුකෝ. උපුලි රොසානු එනවයි කිව්වා. එනකම් පොඩ්ඩක් අවිමු. යාළුවෝ දෙන්න මොකද කරන්නේ? මුකුත් නෑ බං උඹලා එනකම් අපි හිටියේ සෙල්ලම් කරන්න නැතුව. කෝ බං උපුලා? මෙතන කඩේට එනවයි කිව්වා බෝලයක් අරන් එන්න. දැන් ඒවියයි. එන්න බං සුපිරි බෝලයක් ගෙනාවා මම. මේකෙන් සෙල්ලම් කරමු. අදත් යාළුවෝ දෙන්න එකට ඉන්නවා වගේනේ. උඹලගේ යාළුකම නම් කවදාවත් කැඩෙන්නේ නෑ බං. ඒ මොකෝ බං එහෙම කියන්නේ? එහෙම තමයි බං හොඳ යාළුවෝ වුණාම. දැන් කතා කරා ඇති. දැන් අපි සෙල්ලම් කරමුකෝ. ඔන්න එහෙනම් මම බෝලේ දානවා අල්ලගනින් හොඳේ. ඔන්න සඳු අල්ලගනින් බෝලේ. ඇයි බං ඔබ මගේ යාළුවට ගැහුවේ? නෑ බං වැරදිලා වැදුනේ බං. හරි බං ඕව ගණන් ගන්න එපා බං දැන්. උඹ ඉදපන්කෝ අපි යමන් ගෙදර. තියාගනින් මේ උඹලයි බෝලේ. මෝ බං උන්ගේ තියෙන ලොකු ලයින් බං. බලපන්කෝ පොඩ්ඩක්. කමන්නෑ බං හොඳම යාළු වුණාම එහෙම තමයි. අනිකට මොකක් හරි වුණාම බලා ගන්න ඕනේ. පිට යමන් දැන්. ඒ බං ඔබ ට්‍රිප් එකක් යනවා කිව්වනේ. ඔව් බං අපේ අම්මලා ට්‍රිප් එකක් යනවා කිව්වා. උඹලා අම්මගෙනුත් අහනවායකෝ උඹත් වරෙන් එහෙම නොත් හොඳේ. අඩෝ සෝරි බං අපිට එන්න විදියක් නෑ බං. අපේ තාත්තේ කකුල කැඩිලානේ. ඒක නිසා එන්න විදියක් නෑ බං. ඔබ පරිස්සමෙන් ගිහින් වරෙන් හොඳේ. එහෙමද බං? ඔබ මට කිව්වේ නැහනේ එහෙම එකක්. උඹ යන්න නැත්තම් මාත් යන්න නෑ බං. මම ඉන්නෝ බං. එහෙමද බං? උඹ නම් මාර යාළුවෙක් බං. ඔබ වගේ යාළුවෙක් ලබන්න මං පින් කරන්න ඕන බං. අම්මේ අර යනවා කිව්ව ට්‍රිප් එකේ මං යන්නේ නෑ හොඳේ. ඒ මොකෝ පුතේ? නෑ අම්මේ මගේ යාළුවට යන්න විදියක් නෑනේ. ඒක නිසා මම යන්නේ නෑ. ඒ මොකද පුතේ යාළුවා යන්නේ නැත්තේ? අම්මේ මගේ යාළුවගේ තාත්තේ කකුල කැඩිලා තියෙන්නේ. ඒක නිසා එයාට යන්න වෙන්නේ නෑ අම්මේ. මාත් ඉන්නෝ හොඳේ. පුතේ එහෙනම් ඔයා පරිස්සමෙන් ඉන්නකෝ. පුතේ හරි මෙහෙ යන්න හොඳේ. යාළුවලා ගෙදරට වෙලාම ඉන්න ඕන. තාත්තේ මම පරිස්සමට ඉන්නම්. බං මම ට්‍රිප් එකේ යන්නේ හොඳේ. අපේ අම්මලාට මං කිව්වා. එහෙමද බං? එහෙනම් අපේ ගෙදර වරෙන් උඹ හොඳේ. අම්මේ මෙන්න උපුල් ඇවිල්ලා. පුතේ කොහමද? හොඳයි නැන්දේ. පුතාලට ට්‍රිප් එක යන්න වෙන්නේ නැද්ද පුතේ? යන්න වෙන්නේ නෑ නැන්දේ. අපේ තාත්තේ කකුල කැඩිලානේ. එහෙමද පුතේ? කමන්නේ. අපේ මේ රොසාන්වත් පොඩ්ඩක් බලා ගන්න හොඳේ. නැන්දේ ඒකට බය වෙන්න දෙයක් නෑ. රොසාන් මගේ හොඳම යාළුවනේ. මේ යාළුකම නැති කරන්න නැන්දේ කාටවත් බෑ නැන්දේ. ඔව් පුල් මේ යාළුකම නම් කාටවත් කඩන්න බෑ.